හෙලෝ ගයිස් ඔයාලා හැමෝගෙම ආයුෂ බොහෝ වේවා. ඉතින් කොහොමද ඔයාලට? දැන් නම් හදන්නේ මේ රාමෙන්යක් රස බලන්න. shopping ගිහින් එන්න රෑ වුණ නිසා උයන්න ටිකක් කරදර වුණා. ඉතින් අපි ගෙනාපු රාමෙන්යක් හදලා කන්න තීරණය කළා. අද අපේ රාමෙන්යක් හදන අමුතුම විදිහකට. ඒක බලමුද? මේක හදන්නේ ඉතින් අපේ නෝනා. ගුණද විවේචනය ඔබට බාරයි. කන නොකන එක ඔබට බාරයි. හදන විදිය කැමති නම් මෙහෙම හදාගන්න පුළුවන්. ඉස්සෙල්ලාම වතුර පාත්‍රයකට වතුර දාලා ලිපේ තියලා ලිප පත්තු කරගන්න ඕනි. ඊට පස්සේ මදි අඩුපාඩු වතුර ටික නැවත මේ විදිහට පුරව ගන්න ඕනි. මන් දන්නේ නැහැ ඉතින් අපේ වයිෆ් තමයි කියන්නේ. බලා කැමති නම් ඒ විදිහට කරපල්ලා. නැත්තම් ඒත් කරපල්ලා. ඊට පස්සේ අඩේ නූඩල්ස් ටික කඩාගත්තා. ඒ කඩාගත්ත ටික වීඩියෝ කරා. නමුත් වීඩියෝ වෙලා නැහැ. මේ තියෙන්නේ අපි කඩාගත්තු ටික. තේරුණාද? මේ තියෙන්නේ පැකට් ඇතුලේ තියෙන තෙල් ටිකයි රසකාරක ටිකයි. පැකට් තුනක් තමයි හදාගත්තේ. අපි දෙන්නයි ඉන්නේ. අපි දෙන්නට පැකට් දෙකක් මදි වූ වගේ නිසා අපි මොනවාද මේ තව පැකට් දෙකක් හදාගත්තා. ඔය තියෙන්නේ එහා පැත්තේ යන්න ඔය දෙක ඔය තියෙන්නේ. ඔය දෙක තමයි අඩුපාඩුවට හදාගත්තේ. තේරුණාද ළමයි? වෙලාව කීයද? 7:55. දැන් නම් ටිකක් බඩත් ගිනීමේ. ඊට පස්සේ ළමයි වතුර එක පැහෙනකන් මේ ටික කඩලා පිඟානකින් තියාගන්නවා. කඩලා නෙවෙයි කපලා. අපේ ගෑණි ටික පරක්කුයි. ඉතින් මේක මේ විනාඩි 8න් කරාට විනාඩි 20ක් 25ක් විතර ගියා. ඉතින් මොනවා කරන්නද බං? කරන්න දෙයක් නැහැ නේ. ඉවසාගෙන බලාගෙන ඉඳ සිද්ධ වෙනවා. පැකට් ටික ওই විදිහට කඩලා පැත්තකින් පිඟානෙන් තියා ගන්නවා. තෙල් ටික කඩන්නේ නැහැ. තෙල් ටික මොකද බං ලීක් වෙනවානේ. ඒක නිසා තෙල් ටික පස්සේ තමයි කඩාගන්නේ. හරිද? තවත් වෙලා යන ඉඳලා තමයි පොඩ්ඩක් පාස් කරලා බලන්න බෑ. වතුර ටික පැහෙනවා. පැහුණාට පස්සේ හිමීටෝ කැරලා නූඩල්ස් ටික දාගන්නවා. බලන්න ඉතින් ආයෙ ඔය කඩන එක මේ පෙන්වන්න ඕනේ නැහැ. ඉතින් කඩන්න දන්නේ නැති උන් නෙවෙයිනේ මගේ අප්පලා ඉන්නේ නේ. ඕන එකක් කඩන්න. කඩන්න බැරුන් ඉන්නවද නේ? දීපල්ලව කරලා වෙන්නන්න. දාලා පොඩ්ඩක් හැඳි ගාලා පොඩ්ඩක් පොඟාගෙන නැවත වහනවා. වහලා තියලා වෙන වැඩක් බලාගනින්න. අප්පට සිරිත චුට්ටක් ඉතුරුනා බං ඇරලා ආපහු ආන්දා කනේ දෙහෙන ගොඩක් තිබ්බ. ඒ ටිකක් දාගත්තා. ඒ ටිකක් දාගෙන වහලා තියලා අපි යනවා මුට්ට පැත්තට. මචං මුට්ට දෙකක් ගන්න වෙනවා. දෙකක් නෙවෙයි මේ අමතකුණානේ බං අපට ළමයිකුත් ඉන්නවා කියලා. ළමයාටත් එක්ක ඔන්න 3ක් ගන්නවා. ඒක ආචාන් තම්බන්න ගන්නෑ. තම්බල පැත්තකින් තියාගත්තා. මේකේ පොඩි ටේස්ට් එකක් තියෙනවනේ. ඊට පස්සේ වතුර එකක් රත් කරන්න කලින් මචං ලිපෙන් තියලා වතුර දාලා මේ ගින්දර දාගෙන පොඩි ගේස් එකක් වුණා බං. ඒක පිටතර දාන්න දැක්කද ටොක් ගාලා බින්දුනා බං. කරන්න දැන් නැහැ. ෂේප් එකේ එහෙම තියලා ඒක උඩ පැත්තට අල්ලලා ඒක තැම්බෙන්න තිබ්බා. ඒක තැම්බෙන්න තියෙනකොට මේ පැත්තෙන් මේක තැම්බිලා උතුරනවා හොඳට. ආයෙ පොඩ්ඩක් කූරු ගාලා අහපව චුට්ටක් තැම්බෙන්න වහනවා. ඔහොම ටික වෙලාවක් බෝක දිහා බලාගෙන ඉන්නකොට මේක තැම්බිලා ඇති වෙනවා. තැම්බිලා ඇති පදමට ආවට පස්සේ ලිප වහලා ඕෆ් කරලා මේක අරගෙන පෙරා ගන්න ඕනි. පෙරනකොට මචං ඔක්කොම වතුර ටික පෙරන්න එපාලු. වතුර ටිකක් ඉතුරු වෙන්න පෙරා ගන්න ඕන. මන් දන්නේ නැහැ ඉතින් එහෙම තමයි මෙයා කියන්නේ තියෙන්නේ එහෙමලු කියලා කියනවා. කෑනුන්ගේ දේවල් වලට වැඩි ඇඟිලි ගහන්න බෑනේ මන් දන්නවනේ. නැති ප්‍රශ්නයක් තියෙනවා. මට කන්න හම්බෙන්නේ හේකුත් නැහැ. අප්පට සිරේක පෙන්නන මචං මෙන්න මේක උතුරනවා මෙන්න මෙහි. මුට්ට 3 ගානට තැම්බිලා. ඔන්න ඊට පස්සේ ඒක පොඩ්ඩක් බලලා ලිප වහන්න ඕන බං. ලිප වහලා ඒක අහපව තැම්බෙන්න තියලා අර කඩාගත්තු රසකාරක ටිකයි එහෙම පැකට් තෙල් පැකට් එකක් කපා ගන්න. ඔන්න ඒ ටික හිමීට එකතු කර ගන්නවා.
එකතු කරගද්දි මචං මේකේ නම් ලිප ඕෆ් කරලා තියෙන්නේ මගේ හිතේ. හිමීට පැකට් ටික දාගෙන තෙල් පැකට් ටික දාගෙන කුඩු ටිකත් ෂේප් එකේ හිමීට එක එක එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ බං ඔය ටික එකතු කරලා ටිකක් කලවම් කරගන්න ඕනි. කොයිද බං මේ තාම දාලා ඉවර නැහැනේ. කොයි කලවම් කරන්නද? ඔක ඉක්මනට දා ගන්නවා කොයි. ඉවරයිනේ. මචන් දාලා ඉවරයි. ඊට පස්සේ අන්න මචන් දැක්ක නේද? ඊට පස්සේ ලිප බෝඩ් පත්තු කරලා කලවම් කරගන්න ඕන. සුදු පාට, කහ පාට, ගුරු පාට තිබිලා ඔන්න රතු පාට වෙනකන් ඔන්න ඔක්කොම ටික කලවම් කරගන්නවා. ඔය විදිහට මේ හිමීට කලවම් කරලා හලා ගන්න නැතුව කලවම් කරලා තව ටිකක් ගින්න දාලා වහලා තියලා මුට්ට ටික මචන් ගන්නවා. ගලව ගන්න බෑයි. පිටර ටික හිමීට බාගෙන මේක පොඩ්ඩක් තව පාරක් කලවම් කරලා පොඩ්ඩක් ආයි වහලා තියන්න ඕනේ මේ තැම්බෙන්න. මොකද බං ඔය රසකාර ටිකක් පොඩ්ඩක් තැම්බෙන්න එපයි. හැබැයි ඉතින් කණ්ඩායි බොණ්ඩයි නෑ මචං. මේකේ කණ්ඩ විතරයි තියෙන්නේ. හරිද? දැන් ඒක මදි වගේ නිසා තමයි බං මේ දෙක ගත්තේ. ඔන්න දැන් මේ දෙකත් හිමීට අදා ගන්නවා. ඉතින් මම පොඩ්ඩක් කඩන්න උදව් කරා. මොකද අපි කඩන්න දක්ෂයෝනේ බං. දන්නවනේ. කඩන එක මහ ලොකු දේවල් නෙවෙයි. 3-4ක් කරලා ඉන්නේ. මං කිව්වේ මේ බෑ. ඊට පස්සේ ඔන්නම එයා ඒ ටික හදනකම් මම ගත්තා බිත්තරේ සුද්ධ කරන්න. මල්ල කෙලියයි ගියාම මේක ගැලවෙන්නේ නැහැනේ බං. මෙච්චර ලුණු දාලා බලපන් ඒක කෑලි කෑලි යනවා. ඒ අර දෙවෙනි එක හදන්නේ. ඔක්කොම ඉතින් බම් මේකේ මේ උඹට ඉන්න බෑ. එතකොට උඹලා බලන්නේ නැතුව යනවා මම වීඩියෝ එක දික් වුණාම. මොකද මේක උඹලා බැලුවේ නැත්නම් වැඩකුත් නැහැනේ. ඒකින්ද බලලා මේ අනිවාර්යෙන් කමෙන්ට් එකක් එහෙම දාපල්ලා. ලයික් කරලා ෂෙයා කරලා මේ පොඩි සපෝට් එකක් දීපල්ලා. මේක මේ වීඩියෝ කරේ එක දවසක රෙකෝඩ් කරේ එක දවසක හැදුවේ එක දවසක දවස් දෙක තුනක් ගියා ඉතින් උඹලට කිව්වට අප්පට යන්න අරකට හරිය. ඊට පස්සේ ඔන්නෝම ෂේප් එක අප්පට එක බිත්තරයි අමාරුනේ බං. ඉතුරු දෙකම පට පට ගාලා සුපිරටම ගැලවුණා. ඔය දිනේ ගලවපු බිත්තරේ. ඒකත් හොඳට ගැලවෙනවා. ටක් ගාලා ඒකත් ගලව ගත්තා. කෑලි කියන චූටි කැලක් විතර ගියේ මම කෑවේ ඔන්න ඔය බිත්තරේ තමයි ෂේප් එක. පිටර ටික ගල්ලා වෙනවා මචං. අරක තැම්බිලා ඉවරයි. ඉතින් ඔන්න අපේ වයිපරේ ඔන්න බෙදන මචං. ඔය ලොකු එක මට. ඔනිල් පාට එක අම්මට දිලි ඔක මට. දැන් ඉතින් හදලා ඉවරයි. උඹලා හදන විදිය දැක්කනේ. දැන් මචං කණ්ඩ තියෙන්නේ. පොඩ්ඩක් ඉඳපන් කාලා රවල්ලා රස කියන්න. රසයි මචං අය රසයි ඉතින් කියලා වැඩක් නැහැ ඉතින් පට මේක රස නැහැ කිව්වොත් එimhe ගෑණි මෙතනම ගහනවා. ඒක නිසා මචං ඇත්තටම කියන්නේ ගෑණිට බයි හින්දා නෙවෙයි ඇත්තටම රසයි සුපිරි ඈ. වීඩියෝ එක සුපිරි පරිතරී කියලා හිතනවා නම් කමෙන්ට් කරලා ලයික් කරලා ෂෙයා කරලා channel එක subscribe කරලා දීපල්ලා. උඹලා හැමෝටම ජයෙන් ජය.